යුද්ධයක් දිනන්න නම් සතුරෙක්ව පරද්දන්නම ඕනෙද. තමන්ගේ ජීවිතය පරදුවට තියල රටක් බේරගත්ත මිනිස්සු අයනත් වතාවක් තවත් කෙනෙකු ජීවිතයක් කරුවෙන් සටන් වදන්නේ කොහොමද. මේක නිකම්ම නිකන් ලේදන්දීම ශායනයක් නෙවේ. මේක තමයි ලෝකෙ තියෙන උදාරුම් පරිත්‍යයාගේ. එදත් තුවක්වක් අතරගත්තේ අනුන්ගේ ජීවිතය ආරක්ෂා කරන්න. අද තමන්ගේ සිරුවෙන් බිදක් දෙන්නෙත් නාදුනන කෙනෙක්ට ජීවත්වෙන්න හුස්මක් දෙන්න. නියම වීරයෙක් කියන්නේ විනාශ කරන කෙනෙකුට නෙවේ. තවත් ජීවිතයක් ගොඩනගන කෙනෙකුට. නිලැඳුමට යටින් තියෙන්නේ පරාර්ථකාමිත්වයෙන් පිරුණු මහා මෙරක් වගේ හදවතක්. ජීවිතය ප්‍රශ්න හමුවේ වැටෙන්න්න හදන හැම වෙලාවකොම මුන්දිහා බලන්න. තමන්ට තියෙනදේ රට වෙනුවෙන් පොදු මිනිස්සු වෙනුවෙන් දෙන්න මුන් දෙපාරක් හිතන්න. අපිට තියෙන ප්‍රශ්න මොනාද? මෙච්චර හදවතක් තියෙන මිනිස්සු ඉස්සරහ කැපකිරීම කියන්නේ වචනේ නියම තේරුම ලියවිලා තියෙන්නේ මුන්ගේ මේ ලේ බින්දුව ඇතුලේ. යුද්ධ පිටියේදී වගේම ජීවිතය ඉල්ලන සාමකාමී පිටියේදී ඔවුන් සැබෑ වීරයෝ. නිලැඳුමට විතරක් නෙවෙයි ඒ උදාර මිනිස්කමට අපේ ප්‍රණාමය.